සාමාන්‍යයෙන් ඔය වෙලේ වැඩ කරනකොට උදැල්ල වදිනව නේද නියපොත්තේ. එතකොට ඇති වෙන වේදනාව කොහොමද? ඒ විදිහේ 100 කෝටි ගුණයක වේදනාවක් විඳින්න වෙනවා. සමහර මිනිස්සු කිව්වට මෙව්ව මැරෙනකන් විතරයි කියලා. මරණ මංචකේ එහා පැත්ත මෙහා පැත්ත පේනකොට මෙව විඳින්න වෙනවා. නේ දේවදූත සූත්‍රයේ බුදුහාමුදුරුවෝ උගන්වනවා. අපාගත වුණාම විඳින්න වෙන වේදනාව. අපාගත වුණාම මුහුණ දෙන්න වෙන පීඩාව. සරියුත් මහ රහතන් වහන්සේ ඊට පස්සේ උන්වහන්සේගේ ප්‍රඥාවේ ආනුභාවයෙන් ධනංජානි සූත්‍රය ධනංජානිට කියනවා ධනංජානි ගේ හිත පිහිටවනවා නරකයේ ඉඳන් පින්නතුනි තිරිසන් ලෝකයට. ඔයත්තුන්ගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්න. ජීවිතේටවත් හිතිලා නැද්ද ඔය ගෙවල් වලට එනව නේද අර කන් කඩාගෙන කුණු වෙලා බල්ලෝ. කත්නూరు වෙන්නේ නැද්ද? නිකමටවත් හිතිලා නැද්ද? ඔහොම උපදී කියලා හිතිලා නැද්ද කවදාව? අකෝයි දෙන්න හරකට ගසලා හෙලවනවා මිසක්. කවදාවත් හිතිලා නැද්ද ඔය තිරිසන් ලෝකෙක උපදී කියලා? ධනංජානගේ හිත තිරිසන් ලෝකෙ පිහිටුවාට පස්සේ ඒකේ වේදනාව එහෙම්ම දැනෙන්න ගන්නවා. සංසාරේ කරපු කුසල් අකුසල් පින්නතුනේ ඔය කොච්චර ගුටි කන්න ඕනදනේ. ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් പ്രേත ලෝකෙට අරගෙන යනවා. මේවා ඉතින් අර මහා ප්‍රඥාවෙන් අගතැන්පත් සරියුත් මහ රහතන් වහන්සේ කරනවා විනා හිත පිහිටවන අන්තිම මොහොතේ പ്രേත ලෝකේ පේනවා. ඔය සෙම්සොටු සරව අසුචි මල මුත්‍රා අනුභව කර කර ඉන්නෝ പ്രേත ලෝකේ පේනවා. ඔය සමහරු කියනවා නේද තොපේ දරුවෙකුටවත් හරියන්න එපා කියලා. කියන්නේ නැද්ද මෙහෙම? කත්නෝරුවේ පොල් ගහන්නේ නැද්ද මොකක් හරි වුණා? පොල් ගහනවා නේද? ඇඹරියන් කුණුවයන් නේ මිරිගියන් කොරවයන් කියලා ගහනවා. මම මේ කියන්නේ මාළු පිණු යන්න ඒවට මෙවට ගන්න පොල් ගහනව නෙමෙයි. කවදාවත් ඕවා කරන්න එපා. දෙස්දවල් තියන්න එපා කවදාවත්. කියනෝ නේද සමහරු මම ඒ කියන විදිහට කියන්නද? කියනෝ නේද තොපි අපේ ඇස් ඉස්සරහම විඳවන්න ඕන කියලා. කවදාවත් කියන්න එපා බින්නතුනේ. නේර ආබාධිත දරුවෝ ඉපදුනහම කවුරු ඉස්සරහද විඳවන්නේ? පේනවද ඇස් ඉස්සරහ විඳවන්න හැටි? මේ කිව්වනම් ඇති. බුදුවරුනේ උගන්වන්නේ. වෙලාව යනවා හරි ඉක්මනට හොඳ. විනාඩි 40ක් ඉවරයි. සෝස් කවට වඩන්නේ ඉතින් වෙලාව යනවා. භාසතිව කරෝතිව යම කියයි නම් හෝ කරයි නම් ඒකනේ අර චක්කං වහතෝ පදං එහෙම නැත්නම් ඡායාවන පායිනේ. සිත මනස මුල් වෙලා ප්‍රධාන වෙලා පෙරටු වෙලා සංසාරේ කියපුවා කරපුවා තමයි දවසක අපිට විඳවන්න වෙන්නේ. දැන් අපි හිතමුකෝ
අපේ වෙලට අලි බැස්ස කියලා. අල්ලපු කෑල්ලට බහැලා නැහැ. අපිට සතුටු නැද්ද අරකටත් බහැලා තිබ්බොත් එහෙම? මගේ එක විතරක් පොඩි වෙන්නේ නැතුව. අපූර්වට කියනව නේද? මේක වනසලා අරකගේකට හොටවත් තියලා නැහැ කියලා. හරි සතුටුයි අරකත් නැති වුණා නම්. ඔය කත්නෝරුවේ ගෙවල් හදන්න වැලි ගේන්නේ දවල්ද මහරෑ පාන්දරද? මොකද මහරෑ ගේන්නේ? හිතවල තියෙන හොඳකම. ඒ පොලිසියට කියනවනේ. කත්නෝරු නම් එහෙම නැදේ සමහරට. හිතවල මොනවාද තියෙන්නේ? මිනිස්සේ ගයක් දොරක් හදා ගන්නවටවත් කැමති නැහැ. මට පහුගිය දවස්වල පොලිසියක මහත්තයෙක් කියනවා හම්දුරෝනේ මේ වැහලා වෙල් වලට එක්කහුව වෙච්ච වැලි. ඒක අදිනකොට මේ පෝල් දෙනවනේ. අපොදුම රුදාවක් නේ තියෙන්නේ තව කාට හරි හරියනවනම්. එහෙම වෙන්න එපා. මේක තේක කොපුඩක්වත් කපන්න පුළුවන්ද? කෝල් දෙනවා. මතක් නැති අපේ ගමේ අහවලා ආවයි කියලා. ගම් වල ඉන්න ලියාපදිංචි මට්ටමේ වන්නනයින් ගන්න මිනිස්සු. පුරුදු වෙන්න. හිතවල තියෙන්න ඕන හරි කරුණාවන්ත භාවයක්. ඇති වෙලා තියෙන වෛරය, ක්‍රෝධය, ද්වේෂය නැති කරලා මැරෙනව මිසක්කල් කිසි දෙයක් තියාගෙන ඇති කරගෙන මැරෙන්න එපා. මෙහෙම දේශනා කරන්න හේතුව තමයි පින්නතුනේ කල්ප ගානක් යනකම් ආය අපිට බැරි වෙයි පින්නතුන සතෙකුට වතුර උගුරක් හරි දෙන්න පුළුවන් ආත්මය මොකක්ද? මනුෂ්‍යාත්ම භාවයනේ. එතකොට ඔය නැති බැරි මිනිස්සෙකුට හාල් හුණ්ඩුවක් හරි දෙන්න පුළුවන් ආත්මය මොකක්ද? මනුෂ්‍යාත්ම භාවය. මං කියන්නේ මේක හරියම මිස් කරගන්න එපා. මේක හරියට පරිස්සම් කරගන්න. වචනකින්වත් සංසාරේ දිග්ගස්ස ගන්න එපා. බුදු වෙන්න පෙරම් පුරුපු උත්තමය නේ ඔය ශාන්තිවාදී ජාතකේ බෝධිසත්වයෝ අතපය හතර කපනකොට කටු මිටි වලින් පපුව තලනකොටත් මොකක්ද කිව්වේ? මම ශාන්තිවාදී වෙමි. ඔච්චරයි. මණිකාර කුළුපගතිස්ස හාමුදුරුවෝ මණික් කරුවා වරමද්ද ඔළුවට දාලා නරල කරකල කලන්ත හැදෙනකොට ලේ පයින්නකොට ගිජුලිහිනියා මරුණා කියලා දැනගත්තට පස්සේ තමයි කිව්වේ ගිජුලිහිනියා තමයි මණික ගිල්ල කියලා. අයියේ නැත්තම් ඒ ගිජුලිහිනියා මරණවනේ. වචනේ පරිස්සම් කරපු විදිහ, වචනේ පරිස්සම් කරපු හැටි ගෙවල් දොරවල් වල ඉන්නකොට හිත පරිස්සම් කරනවා වගේම කයෙන් සහ වචනයෙන් පරිස්සම් වෙන්න බලන්න. භාග්‍යවතුන් වහන්සේ අරිය පරේෂණ සූත්‍ර දේශනාවේ පැහැදිලි කරනවා නෙද්දේමේ භික්කවේ පරියේෂණ ආර්යාච පරියේෂණ අනාර්යාච පරියේෂණ. අනාර්ය පරියේෂණේ කරුණු හතරයි. ජාති ධර්මයේ, ව්‍යාධි ධර්මයේ, මරණ ධර්මයේ, ජරා ධර්මයේ,
ව්‍යාධිය මරණය මේ තත්වයන් වලට පත් වෙනවා කියලා දැන ඒ තත්වයන් වලට පත් වෙන්න අවශ්‍ය අපි කරුණු හොයනවා. අපි දන්නවා හොඳටම ජරාවට පත් වෙනවා කියලා. කවුද ඔකට ලෑස්ති වෙලා ඉන්නේ? අපි හොඳටම දන්නවා අපි ව්‍යාධියට පත් වෙනවා කියලා. කොච්චරද කියනවා නම් ඒකේ තියෙන බරපතලකම. මම ගියා පින්නතුනේ දැන් මේ අම්මලා තාත්තලා මෙතන ඉඳගෙන ඉඳලා දැන් සමහරු කාලා කණ්ඩත් නැතුවද ගියපු ගමන් ඔය තේ කහට ටිකක්වත් බොන්නේ නැද්ද ගෙදර ගිහිල්ලා මාන්සියට විඩාවට තේට්ටුවට බොනෝ මං ඔය ලෙඩෙකුට පිරිත් කියන්න ගියා. ඒ තාත්තා කියනවා මම මේ කියන්නේ පින්නතුනි තේ කහට ටිකක්වත් බොන්න බැරි වෙනවා අපිට. ඒ තාත්තට රස්නේ පිටින් තේ බොන්න ඕනලු. එහෙම කියපුවාම නේ ඔය කිරියත්තලා කොහොමත් කහටනේ බොන්නේ නේ. එහෙම කියපුවාම දුව මොකද කරන්නේ? අර නහයට දාලා තියෙන බටේ තොප්පියක් වගේ තියෙනවා ඒකට උඩට ගහලා තමයි තියෙන්නේ. අර තේ ටිකක් හදලා හොඳටම ඇල් වතුර වෙන්න නිමලා අර බටේට ටික ටික දානවා. ගොත ගහලා කිව්වා ආය කවදාවත් තේ ටිකක්වත් බොන්න හම්බෙන්නේ නැහැ මට කියලා. කොච්චර වෙල් කුඹුරු අපිට තිබ්බත් ඉඩකඩම් තිබ්බත් ඕ අපිට පරිභෝජනය කරන්න බැරුව යනවා පින්නතුනේ. පැහැදිලිද මං කියන එක? උගුර තෙමෙන්න වතුර ටිකක් බොන්න බැරුව යනවා. දැකලා නැද්ද එහෙම මිනිස්සු? ඕන තරම් ඉන්නවා. හැබැයි තිබහ නැතුවද? උවමනාව එමටයි. කත්නෝරුවේ අපේ අම්මලාගේ තාත්තලාගෙන කොහෙ ගිහිල්ලාවත් නේ කීයට හරි කමක් නැහැ. වැවට ගිහින් නාලා එන එක තරම් ආයේ වෙන එකක් නැහැනේ. මං කියන්නේ ඕකත් බැරි වෙනවා. ඔය කියනව නේද ගෙවල් වලින් නෑවට වැඩක් නෑ. වැවට ගිහින් එන්න නැතුව කියලා. ඔය පොඩි දෙයක් දැකලා තියෙනවද මාස ගණන් නාන්න බැරුව ඇඳන් වල ඉන්න මිනිස්සු? කොහොමද ඉන්නේ? මම මේ කියන්නේ මේකේ විඳින්න තියෙන දුක කෙලවරක් නැතුව. මම මේ කියන්නේ මේකේ විඳින්න තියෙන වේදනාව කෙලවරක් නැතුව. එනිසා ඔය හරි පරිස්සමට ඉන්න. වචනකින්වත් මං අයත් කියන්නේ පාපයක් නම් කරගන්න එපා. මේක සත්තුන්ටත් පොදුයි මේක මිනිස්සුන්ටත් පොදුයි. අහඹු දේවල් කොච්චරද කියනවා නම් කරුම හොඳේ. අපි නොහිතන වෙලාවක ඕනම දෙයක් සිද්ධ වෙන්න පුළුවන්. අපිට හිතා ගන්න බැරි විදිහට අපේ ධෛර්යමත් භාවයේ නැති වුණොත් කර්මය දැඩි වුණාම කර්මය ප්‍රබල වුණාම බුදු රුගන්නනේ කම්මං දල්හං කිංති කරෝමි. තුන් හිතකින්වත් හිතන්නේ නැති දේවල් වෙනවා. අවුරුදු කීපයක් ඇති මතකත් ඇරියා. පෑරලියට මෙහා කහව හරි අකුරල හරි පල්ලෑ ඔය අම්බලන්ගොඩ දුවෙකුයි අම්මා කෙනෙකුයි වැදුනා කෝච්චියට. අර රේල් ගේට්ටුවක් දැම්මේ දුවගේ තාත්තා.
විදේශ රටක ඉන්නේ. මේක හරි ප්‍රසිද්ධ කතන්දරයක්. ස්කූටරේ පොඩි කෙල්ල හිටියේ පිටිපස්සේ. කෝච්චියේ යන හින්දා අම්මා බයික් එක නවත්තගෙන ඉන්නවා. කෙල්ල එකපාරම ආවා ඉස්සරහට. ඔය මොකක් හරි හැන්ඩල් ලිවර් එකක් අතෑරුණාම නේද ඔක යන්නේ? මන් දන්නේ. කෙල්ල ඉස්සරහට නගින්න යනකොට අම්මා අතින් අරක ඉස්සරහට ගියා. අවසාන පෙට්ටියේ වැදුලා යට වුණා. තුන් හිතකින්වත් හිතන්නේ කර්මයේ බලවත් වුනහම මොකක්ද කරන්නේ? කවුද දන්නේ අපිට මොකක් වෙයිද කියලා නේ? මේ ජීවිතේටවත් හිතා ගන්න බැරි දේවල් වෙනවා. අද ඒ මරු පින් කරගන්නේ කුමටද කුසලට කම්මැලිවන්නේ? හිතා ගන්නවත් බැරි දේවල් කර්මයේ ප්‍රබල වුණාම සිද්ධ වෙන හින්දා ඔය ඕකල්ලාගෙන තමයි මට එක ඒවා කියන්නේ. මගෙන් ඇහුවා කවුරු හරි හිතන දේ වෙන්නේ නැද්ද කියලා. මං ඇහුවා ඒ මිනිස්සයාගෙන් ජාතිවත් හිතුවද මගෙන් ඔහොම එකක් අහන්න වෙයි කියලා. කවදාවත් හිතුවේ නෑලු. ඔය ඒවා ඉතින් ඔය විවිධ මිනිස්සු තම තමන්ගේ අවබෝධයේ තරමට කියන්නේ ඇත්තටම කර්මයේ ප්‍රබල වුණාම වෙන්නේ මොකද්ද කියලා හිතා ගන්න බෑ. කර්මයේ බලවත් වුණාම දැඩි වුණාම මේ අපූර්වට ඉන්න මිනිස්සු ඔය අර නිකම් මේ මරුණද කියලා දෙපාර අහන ගානටනේ එච්චරට ඒ තමයි සංසාරේ කරපු කුසල් අකුසල් වල තරම. මට කතා කරනවා අර මතකද තංගල්ල නගර සභාවේ සේවකයෝ වගේ ට්‍රිප් එකක් ගිහිල්ලා පෙරළුනේ. ආපහු වෙනකොට වැල්ලවාය හරිය මං හිතන්නේ. ඒ සේවක මහත්තයෙක්ගේ දුවෙක් කියනවා. හාමුදුරුවනේ තාත්තා ටිකට කලිනුත් කතා කරලා කිව්වලු. කොහෙවත් නවත්තන්නේ කෙලින්ම අපි එනවා ආයේ මගේ ඉන්නේ කියලා. එතකොටත් හිතුවලු දැන් එනවනේ කියලා. කර්මයේ බලවත් වුණාම කරන්න දෙයක් නැහැ. කවුද දන්නේ පින්නතුනේ සංසාරේ මොන වගේ කර්මයන් නැවිලා අපිට හේතු වෙයිද කියලා? හොදට ඉන්න මිනිස්සු ඔය පාසල් වල පන්සල් වල ජංගම වෛද්‍ය සායන දිනවනේ. ගස්ගල් වගේ ඉන්නෝ. ඕකට අරගෙන ගිහිල්ලා මුත්‍රා එකක් දීපුවාම දොස්තර කියනවා වග්ගඩු දෙකම සවුත් වෙලා 90%ක්ම කියලා. ඕන තරම් වෙලා තියෙනවා එහෙම. නැත්නම් හිතකින්ම හිතලා නෙමෙයි. හම්බෙන් ගිහිල්ලා සායනයට ලේ එකක් දුන්නාම තව ටිකක් බලන්න වෙයි කියනවා. ඒකේ කෙලවර කැන්සර් එකක් පිළිගාවා. කවුද දන්නේ මොන සංසාරේ කරපු මොන පාපේ නේ අර දැන්. චක්කං වහතෝ පද ගුණාගේ පිටිපස්සේ එන කරත්ත රෝද දෙක වගේ. දුක් දිදී අපේ පිටිපස්සෙන් එනවා. ඔය ඒකයි කියන්නේ හෙවණැල්ල වගේ ඉන්න පින්දහම් විතරක් කරන්න. මොකක් හරි නොලැබීමක් අභාග්‍යයක් අවාසනාවක් ඔය මොකක් හරි පීඩාවක් විඳිනවා නම් පින්නතුනේ ඒ අපි සංසාරේ කරපු කර්ම දෝෂයකට වෙන්න ඒ අපි සංසාරේ කරපු අකුසලයකට වෙන්න මම යෝජනා කරන්නේ ඒක තවත් නැති කරගන්න ඒක
ඒක වර්ධනය කරගන්න හදන්න එපා. ඒ අකුසලයේ නැති කරගන්න බලන්න. නේ දැන් ඔය පොයට එහෙම අපේ ගංගෙවල් ඉස්සර නම් හොඳ සිරිත් පිරිත් තිබ්බා. මේ වගේ තිබ්බ නේද අර ඉස්සර අත්තමට යනවා කියලා හැම. ඕව තියෙනවද දැන් නෑ මොන අත්තන්ද? ඔය හොඳ සිරිත් පිරිත් පුරුදු අපේ ගංගෙවල් වල තිබ්බා. ඉස්සර ඔය පොල්ලතු බඳින්න කුලියට ගන්නවද කවදාවත්? අර දිරච්ච පොල්ලතු කඩනවා දකින්නකොට කට්ටිය එනවනේ. එහෙම හොඳ එකක් තිබ්බා. ඕව දැන් නෑ. මම මේ කත්නෝරුවේ මරණාධාර සමිතියට කරන්නේ මහා ප්‍රබුද්ධ යෝජනාවක්. පුළුවන් තරම් ඔය සමිති සමාගම් එක්කහුව වෙලා හරි කමක් නැහැ. මේ තරුණ පිරිස අපත් වෙන්නේ නැති වෙන්න වැඩක් හදාගන්න. අපේ පන්සලේ හාමුදුරුවෝ ඉන්නවා. උන්වහන්සේ හැම කෙනාටම හරි ආදරේ. උන්වහන්සේට කිසි ભેදයක් නැහැ. හාමුදුරුවෝ එක්ක සම්බන්ධ වෙන්න උන්වහන්සේට කවුරුත් ගරු කරනවා. මං කියන්නේ අර කත්නෝරුව හවහම නිවන් දකින්න ඕන කියලා. ඒකට ඉතින් ඔය 4 වරිගයක් නිවන් දකින්නවා කිව්වට පුළුවන් තරම් ධාර්මික වෙන්න ඕනේ. පංචශීලයවත් රකින්න පුළුවන් විදිහට මේ ගම්වල තියෙන කුඩු කේඩුකම් නැති වෙන්න මොන හරි වැඩපිළිවෙලක් සකස් කරගන්න. ඒවට අපිට පුළුවන් ඕනෑවටත් වැඩියෙන් උදව් කරන්න. මේ ගම්වල දූ දරුවෝ එක්කව කරලා මගේ කොහොමත් ඔය පොඩි අදහස් ටිකක් තියෙනවා ළමයි සේරම එක්කව කරලා ඔය පොදුවේ ඉංග්‍රීසි ටිකක් උගන්වන්න. එතකොට ඔය මොන හරි මම ඒවත් පස්සේ සම්බන්ධ වෙන්නම් ගමත් එක්ක. ඉතින් ඔය මරණාධාර සමිතියට එහෙම ටිකක් ඔය මරුණාම කඹරනවට වඩා නෙමෙයි එන ගාන දෙනවා ලක්ෂයක් කොහෙද දෙනවන්නේ. ඕක ඉල්ල ගන්න තියෙන ජීවත් වෙලා ඉන්නකොට මරුණාම දෙන්න එපා කියන්නේ. හොඳට කාලා ඉන්න පුළුවන්. මරුණාම මිනි ගම්වල ගෙවල් ලොකුණු වෙන්න දෙන්න කොහොමත් වල්ලනවා. මේ ගමට සුබ සාධනයක් වෙන වැඩ. ගමේ මිනිස්සු ගැන එකිනෙකාට දුක කඳුල අඳුර ගන්න පුළුවන් වැඩසටහන. මේවා මේ බණම කියලා හදන්න පුළුවන් ඒවා නෙමෙයි. වැඩ පිළිවෙලක් තියෙන්න ඕනේ. අපේ ගෙවල් වල පාන්දර 4ට රේඩියෝ එකක් දැම්මත් මොනවාද යන්නේ? බණනේ. රැදහයට ඕෆ් කරනකොට මොනවාද යන්නේ? බණ. එකටම මේ ගම්වල ඊර්ෂ්‍යාව කියන එක නැති වෙන්න ඕනේ. කත්නෝරු එහෙම නැතුව මං කියන්නේ මේ බොහෝ ගම්වල එහෙමයි. මිනිස්සුන්ගේ හිතවල තියෙන්න ඕනේ කාට හරි හරියනකොට ආශිර්වාද කරන්න සතුටු වෙන්න. මේවා ඉතින් ටික හදාගන්න බලන්න. හරි ගස ගන්න. ගම්මාන පිටින් බුද්ධවත කරන්න පුරුදු වෙන්න ඕනේ. දුදරුවෝ අම්මා තාත්තා එක්ක හරි අපූර්වට ඉන්න ඕනේ. ගම පන්සලත් එක්ක හරි ලස්සනට ජීවත් වෙන්න ඕනේ. ඔය ඉස්සරනේ ඔය කියනෝනේ පින්නතුනේ අර ඉස්කෝලේ ගුරුවරයාට හරි බයයිනේ නේ. බයිසිකල් එක ගියත් බහැලානේ යන්නේ හරි බයයි. දැන් පැටවුන් එහෙම තියනවද නැහැ?
වයසක අම්මලා තාත්තලා අයිනට එනවා ස්ලෝ කිරිලි තියවම මොකවත් නැහැ. අම්මට තාත්තට කතා කරන්න, අයියට අක්කට කතා කරන්න, නැන්දට මාමට කතා කරන්න, වැඩිහිටියොන්ට ගරු කරන්න. ඔය අර මදාවි ලෙවල් එකේ පොඩියෝ ලොකුත් නෙමෙයි පොඩියෝ එහෙම හැදෙන්න දෙන්න එපා. හොඳට දහම් පාසල් යවන්න. ඔය දාන එහෙම අරගෙන යනකොට ළමයි එක්කම යන්න. මේ ගිහිල්ලා බෝමලු අමදලා චෛත්‍ය මලු අමදලා හොඳට පින් දහම් සිද්ධ කරගන්න ජීවිතේ. පින් සිද්ධ වෙනවා. මම ප්‍රාර්ථනා කරනවා ආශිර්වාද කරනවා මේ ක්‍රීඩාංගණයට එක්කහුණු පින්නත් සියලු දෙනාටම සංසාරේ නිවන් දකින්න මේ පින් හේතු වාසනා වේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. මේ ආත්ම භාවයේ තුලම පින්නතුනි අදිස්ථානශීලී වෙන්න.